හෙලෝ ගයිස්, ඉතින් අදත් වෙල්කම් කියලා පිළිගන්නවා ST Tech SL YouTube channel එකකින් කියන පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලා දැනටමත් දන්නවා ඇති අද මොකක් ගැනද අපි කතා කරන්න යන්නේ කියලා. වැඩි විස්තර නැතුව අපි යන්න අද අපේ වීඩියෝ එකට. හරි, ඉස්සල්ලම මම Google එකේ සර්ච් කරනවා AWS free tier කියලා. ඒකල්ල මේ එන Amazon web service එකේ link එක මම ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේ වගේ වෙබ්සයිට් එකකට තමයි එන්නේ. මේක අපි යන්න ඕනේ create a free account කියන එක ක්ලික් කරන්න ඕනේ. පස්සේ අපි මේකේ root user email address කියන්නේ ඔයාලත් දෙන්න ඕනේ email address එක. එතකොට ඔයාලට username එකක් දෙන්න පුළුවන්. කලින් ඔයාලගේ exist AWS account එකක් තියෙනවනේ, ඒක use කරලා log වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ create කරන එක ගැනනේ. එහෙනම් අපි account එක create කරමු. මෙතනට මම දෙනවා මගේ email address එක. හරි, email එක දුන්නා. මම දැන් මෙතනට මම කැමති නමක් දෙනවා. ඔයාලට කැමති ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් මෙතනට. ඊට පස්සේ මම මේ verify email එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන මේ පේන අකුරු මොන හරි අනම්මනම් જાතියක් තියෙනවා. මොනවද කියලා දන්නේ. ඒක හොයාගෙන ඒක ටයිප් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. එතකොට අපේ වෙරිෆිකේෂන් එක සක්සස් වෙනවා. හරි, දැන් ඔයාලගේ ඊමේල් එකට AWS එකෙන් එවනවා ඊමේල් එකක් කෝඩ් එකක් එක්ක. අන්නේ කෝඩ් එක අපි ගන්න ඕනේ. ඔයාලගේ Gmail එකට ගිහලා all inboxes වල ඇත්තේ ආවැලදී no reply කියන එකෙන් එනවා ඊමේල් එකක්. මෙන්න මේ කෝඩ් එක කොපි කරගෙන පියාපවුවා. හරි, ඊට පස්සේ මෙතන paste කරගෙන verify කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි, ඊමේල් එක verified වෙලා ඉවරයි. මෙතනට ඔයාලා කැමති password එකක් දෙන්න. මෙතන ඔයාලට පේන conditions හතරක් තියෙනවා. upper case letters, lower case letters, numbers and alphanumeric characters කියලා. ඒ කියන්නේ ඔයාලගේ password එක include වෙන්න ඕනේ. අනිවාර්යෙන් capital ලකුරක් තියෙන්න ඕනේ, simple ලකුරක් තියෙන්න ඕනේ. ඒ වගේ ඉලක්කම් තියෙන්න ඕනේ. ඒ වගේම මොකක් හරි simple එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ hash. එතකොට dollar sign එක, එතකොට මොකක් හරි කැමති සිම්බල් එකක් දාන්න පුළුවන්. හරි, ඊට පස්සේ confirm root user password එකකට ඒවා කලින් දීපු password එකම දෙන්න ඕනේ. ඊට පස්සේ continue කරන්න. හරි, ඊට පස්සේ අපි මේ වගේ page එකකට එනවා. හරි, මෙතනින් අපි select කරන්න ඕනේ personal for your own projects කියන එක. ඊට පස්සේ ඔයාලගේ full name එක මෙතනට දෙන්න. ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයාලගේ country code එක select කරන්න ඕන. ශ්‍රී ලංකා. ඔයාලගේ phone number එකක් දෙන්න. හරි, ඊට පස්සේ මෙතන country or region කියන තැනට ඔයාලා දෙන්න ඕනේ ශ්‍රී ලංකා කියලා. එතනට ඔයාලට කැමති තියෙන එකක් දෙන්න පුළුවන්. මම දැන් ශ්‍රී ලංකා කියලා දානවා. ඊට මෙතනට ඔයාලගේ address line එකක් දාන්න ඕන. ඔයාලගේ valid address එකක් දාන්න මෙතනට. හරි, ඊට පස්සේ මෙතනට city එක දෙන්න ඔයාලගේ.
පර්ෆෝමන්ස් දෙනවා මෙතනට. ඒ වගේම ඔයාලට ඔයාලගේ පෝස්ටල් කෝඩ් එකක් ඕනි වෙනවා. පෝස්ටල් කෝඩ් එක මේ හරියට මෙහෙම දාන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතන ටික් එක දාලා agree and continue දෙන්න. හරි ඊට පස්සේ අපි තියෙන්නේ දැන් account එක verify කරන්න ඕන. කියන්නේ billing information හදා ගන්න ඕන අපි. ඒකට ඔයාලට credit card එකක් ඕනි වෙනවා. අඩුම USD එකක්වත් තියෙන්න ඕනේ account එක verify වෙන්න නම්. එයාලා ඒක කපාගෙන අපව අපිට රීෆන්ඩ් කරනවා. එන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි ඒකල්ලා මෙතනට ඔයාලගේ කාඩ් එකේ අයිතිකාර කෙනාගේ නම දෙන්න ඕනේ මෙතනට. හරි ඊට පස්සේ මෙතන මේ ඔයාලා තෝරන්න ඕන අපි ඉස්සෙල්ලා දාපු ඇඩ්‍රස් එකමයි. එහෙනම් ඒක වෙනස් කරන්න යන්න එපා. උඩ ඒක එහෙම තියන්න. ඊට පස්සේ verify and continue කියන එක දෙන්න. හරි ඊට පස්සේ මෙතන එන confirm your identity කියලා. මේක ඔයා කැමති දෙයට choose කරගන්න පුළුවන්. text එකකින්ද voice එකකින්ද කියලා. මම මෙතන text එකකින් දෙන්නේ. මෙතන country code එක select කරලා phone number එක දෙන්න ඕන. හරි ඊට පස්සේ මේ send SMS කියන එක touch කරන්න. හරි මේකටත් ඉස්සෙල්ලා වගේම අර මේ පේන්න තියෙන අකුරු ටික type කරලා දාලා submit දෙන්න. හරි ඊට පස්සේ ඔයාලගේ අපි තුන නම්බර් එකට එනවා verify code එකක්. ඒක කොපි කරගෙන මෙතන පේස්ට් කරලා continue එක දෙන්න. හරි ඔයා මෙතන තෝරගන්න ඕනේ මේ basic support free කියන plan එක. ඔයාලා pay කරලා ගන්න ඕන. එහෙමයි. නැත්නම් මේ free default එන එකෙන් තියන්න මේ plan එක. ඔයාලා මෙතන details ටිකක් තියලා තියෙනවා. හරි අපි complete sign up එක click කරමු. Congratulations guys, ඔයාලගේ free AWS account එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා මෙතන go to the AWS management console එක click කරන්න. හරි මේ තියෙන්නේ අපේ console home එක. මේක පාවිච්චි කරන එකක් ගැන ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් කරන් ඉන්නම්. VPS එකක් හදාගන්නේ කොහොමද? එතකොට Ubuntu වගේ ඒවා install කරන්නේ කොහොමද? එතකොට web page host කරන්නේ කොහොමද වගේ දේවල් ඉස්සරහ වීඩියෝස් වලින් ගේන්නම්. එහෙනම්